හායි කොහොමද ඔයාලට මගේ YouTube channel එකට ඔයාලම ආදරයෙන් පිළිගන්නවා. මේ තමයි මම හරියට voice over එකක් කරන පළවෙනි vlog එක. කලින් videos දැම්මා හරියට voice කරලා දාන්නේ මේක තමයි. එතකොට මේක තමයි මගේ පළවෙනි vlog එක. ඔයාලා මගේ channel එක දැනටමත් subscribe කරලා නම් තියෙන්නේ. ඔයාලට ගොඩක් ස්තුතියි. ඒ වගේම තාම subscribe කරලා නැත්නම් ඉක්මනටම ගිහලා subscribe කරන්න. ඒ වගේම ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. බලාගෙන ඉන්නකෝ අපි අද කොහෙද යන්නේ කියලා. ඇත්තම කියනවා නම් මේක අපි ප්ලෑන් කරලා ගියපු ගමනක් නෙමෙයි. ටවුන් එකට ගිය වෙලාවක හදිස්සියෙම යමුද කියලා හිතලා ගියපු ගමනක්. අපි දෙන්නම අපි කරන ජොබ් එක බිසි වෙලා ඉන්න හින්දා අපිට ගමනක් බිමනක් යන්න වෙලාවක් හොයාගන්න එක හරිම අමාරු වැඩක්. හස්බන්ඩ් නිවාඩු තියෙන්නේ ඉරිදට විතරයි. ඉතින් ගොඩක් දුර ගමන් යන්නත් බෑ. කලින් අපි නුවරඑළිය ගියා. ඉතින් යන්න තැනක් නෑනේ. එහෙම හිත ඉද්දි තමයි අපිට මතක් වුණේ සීගිරිය ගියා නම් හොඳයි නේද කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි සීගිරිය ගියේ කොහොමද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. පාර දිගටම මේ වහුණාගේ ලස්සන තැන් තිබ්බා. එක බලාගෙන ගියේ මම තමයි. ඉතින් අපි දැනන් හිටියේ නෑ හරවන්න ඕන තැන පහු වෙලා තමයි මේ ඇවිත් තියෙන්නේ කියලා. අපි මේ ඇතුළට දාන්න යන්නේ එක්සිට් එකෙන් කියලා දැනගත්තේ එතෙන්ට ගියාට පස්සේ තමයි. ඒත් පාර වැරදිලා කියලා මම හිතුවේම නෑ. අර තියෙන පාක් කරන තැන කී හිටියා. හරවන්න ඕන තැන පහු කරගෙන කිලෝමීටර් 2ක් විතර අපි ඉස්සරහට ඇවිල්ලා තිබ්බේ. ඉතින් ආයෙත් හරවගෙන ගියා. කාර් එක පාක් කරලා සෑහෙන දුර පයින් යන්නත් තිබ්බා. වැඩිය සෙනගනම් හිටියේ නැහැ. ඇතුළට යනවනම් හැමෝම ටිකට් එකක් ගන්න ඕන. එක්කෙනෙක්ට 120ක් වගේ තමයි උනේ. අපි කෞතුකාගාරය බලන්න නම් ගියේ නැහැ. අපි ඇතුළට යද්දි 3:00ක් පහු වෙලා තිබ්බේ. ඒත් හොඳටම අවුව. 5:00 වෙනකම් විතරයි සීගිරිය බලන්න පුළුවන්. ඉතින් ඉක්මනටම ගිහින් එන්න වෙනවා. දැන් මේ නටමුන් විතරක් ඉතුරු වෙලා තියෙන තැන ඉස්සර ලස්සනට මාලිගාව තියෙන්නේ නැති නේද? චූටි කාලේ ආවට පස්සේ මම මේ සීගිරියේ ආපු දෙවෙනි වතාව. ඉතින් මං හරිම ආසාවෙන් හිටියේ.
මෙතන තිබ්බ අටපට්ටම් පොකුණ කියලා පොකුණක්. මෙතනින්දන් තමා සේගිරිය නගින්න පටන් ගන්න. පඩිපෙල් වලින් නැගලා තමා උඩට යන්න තිබ්බේ. මේ පඩිවල පරතරය ගොඩක් අඩුයි. කකුල තියන්න පොඩ්ඩක් අමාරුයි. ඒ නිසා මං හරි මහන්සියෙන් හිටියේ. ඇක්සිඩන්ට් එක වුණාට පස්සේ මෙච්චර දුරක් මං පයින් ආවමයි. ඉස්සර නම් කොච්චර දුර ඇවිද්දත් මට කිසිම මහන්සියක් නැහැ. ඒත් ඇක්සිඩන්ට් එකෙන් පස්සේ නම් පොඩි දුරක්වත් යන්න බෑ. කකුල් රිදෙනවා. මහන්සි. මෙතනින් එහාට මට අඩියක්වත් තියාගන්න බැරි වුණා. හොඳටම අමාරු වුණා. සිංහ පාදේ ළඟට තිබ්බේ පොඩි දුරයි. ඒත් යන්න බැරි වුණා. මම නිසා අනිත් දෙන්නටත් උඩට යන්න බැරි වුණා. ආයෙත් දවසක කොහොම හරි මම එනවා. ඇවිල්ලා උඩට යනවමයි කියලා හිතාගත්තා. අපි එද්දී ආවේ කණ්ඩලම් වැව පැත්තේ. යද්දී අපිට ඒ පාර මිස් වුණා. මොකද මන්නේ මැප් එක බැලුවේ. මේ ඉර බහින වෙලාව. හරිම ලස්සනයි යහස. තැඹිලි පාටට අවුව වැටිලා. මේ වගේ ඉර බහින වෙලාවක කන්දක් මුදුනට වෙලා ඉන්න තමයි මම ගොඩක්ම කැමති. බලන්න අහස කොච්චර ලස්සනද කියලා. ඔයාලා මේ සින්දු අහලා තියෙද? මල මිලින වෙලා මුත් සුවඳ ගලා මගේ ලොවම වෙලා ඇත තවමත් අංජලිකා සඳ නිත කරයි නිල් සලු පිළියෙන් සුරාගන කලෙසින් තවමත් නොව හිනහෙනවා අංජලිකා. අපි මෙතන පොඩ්ඩක් නැවතිලා හිටියා. ෆොටෝස් එහෙම ගත්තා. ඔන්න අපි ආයෙත් යන්න පටන් ගත්තා. මෙතනදී අපිට වැව මැදින් තමයි යන්න තියෙන්නේ. වැව මැදින් නෙවෙයි වැවේ වතුර එළියට එන තැන.
බලාගෙන ඉන්නකෝ ඔයාලට ඉස්සරහට දකින්න පුළුවන් වෙයි. වීඩියෝ එක මේ වෙනකම් බලවනම් ඔයාලට ගොඩක් ස්තුතියි. ඉස්සරහටත් මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් මගේ channel එක subscribe කරන්න. තවත් ලස්සන තැනක ලස්සන vlog එකකින් ඉක්මනටම හම්බ වෙමු.